හරිම සැහැල්ලුයි මේක. කිසිම බරක් නැහැ. තියෙන පොඩිම කෝපි මැෂින් එක. hello guys ඔන්න අද අරගෙන ආවේ සුපිරිම සුපිරි භාණ්ඩයක්. ඊට වඩා පොඩි කෝපි මැෂින් එකක් දැන්ට ලෝකේ නැහැ. මේ වෙනකන් මේ 2026 වෙනකන් ඇවිල්ලා නැහැ. මේක තමයි ලෝකේ දැන් තියෙන පොඩිම කෝපි මැෂින් එක. ඒක එච්චර ලොකු නෑ. මේ පාර්සල් එක උනත් පොඩි. අපි බලමු අන්බොක්ස් කරලා. මේක ඇත්තටම කිව්වොත් එහෙනම් අපි අන්බොක්ස් කරන්න කලින් මේක ලංකාවේ දැන්ට කොහෙවත් ගන්න නැහැ. මම මේක ඕඩර් කරලා ගෙන්නුවේ. ගොඩක් සයිට් වල තියෙනවා. අපි මිල බලමු පස්සේ. මේ ගොඩක් ගාණක් වෙන්නේ නැහැ මේක. හරි ලේසි. කෝපි බොන්න කැමති ඕනි කෙනෙක්ට මේක ගන්න පුළුවන්. පොඩි ගාණක් වෙන්නේ. අපි බලමු අන්බොක්ස් කරලා. මේ වගේ බොක්ස් එකක් තමයි මේකේ තියෙන්නේ. හරිම පුංචි බොක්ස් එකක්. පාට කොටකින් තියෙනවා රෙඩ්. හරිම සැහැල්ලුයි මේක. කිසිම බරක් නැහැ. හරිම තදයි. wow. අපර රැපින් වලින් හොඳට රැප් කරලා තියෙන්නේ මේක. කිසිම අවුලක් වෙන්නේ නැති වෙන්න. කොහොමද මේක රැප් එකක් නැති වුණත් මේ රැපින් එකක් නැති වුණත් මේකේ කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද මේක තනිකරම ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. මේක ලී. මේක තමයි බාණ්ඩේ. ඇත්තටම මේක මේ අතකට වැඩි චූටි. හරිම චූටි මේක. මේකෙන් හරි ලේසි කෝපි එකක් හදාගන්න. අර වතුරට කෝපි දාලා හදනවා වගේ නෙමෙයි. මාර ෆේව එකක් තියෙන්නේ මේකෙන් හැදුවහම. පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය ගොඩක් කල් මේ. මේක තනිකරම ලී ඇලුමිනියම් මික්ස් එකක් තියෙන්නේ. මේ කෑලි කොටස් තුනක් තියෙනවා. මේකේ අට මේකට තමයි වතුර දාන්න තියෙන්නේ. මේකට වතුර දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේකට තමයි කෝපි දාන්න තියෙන්නේ. මේකෙන් වෙන්නේ මේකට කෝපි දැම්මහම මේකේ කෑලි තුනක් තියෙනවා. මේ දෙකයි මේකයි විතරයි මේකේ තියෙන්නේ. මේකට කෝපි දාන්න පුළුවන්. මේක පිරෙන්නම කෝපි දාන්න ඕනි. සාමාන්‍ය එක්කෙනෙක්ට වගේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට වගේ මේකෙන් කෝපි හදා ගන්න පුළුවන්. මේක පිරෙන්න කෝපි දාලා ඉවරලා මේකට මේ ෆිල්ටර් පේපර් එකක් තියලා මේකට ඉස්සෙල්ලා වතුර පුරවන්න ඕනේ. ඉස්සෙල්ලා මේක වතුර පුරවන්න ඕනේ මෙන්න මේ ගානට එනකම්. මේ නට් එකක් තියෙන්නේ. ඊට වැඩි වතුර පුරවන්න හොඳ නැහැ. එක්තෙන්ට වතුර පුරවලා මේකට කෝපි දාලා මේකට ෆිල්ටර් පේපර් එකක් තියලා මේකේ හරිම ලේසි කෝපි එකක් හදන්න. ඊට පස්සේ මේක දැම්ම මේකට මෙතන රබර් බුෂ් එකක් තියෙනවා. මේකට තද වෙනවා ගානට මේක. මේ හොට් ප්ලේට් එකක් උඩ හරි තියලා ඔයගොල්ලන්ට මේක නිකන් ගෑස් ලිපේ වුණත් තියන්න පුළුවන්. තියලා ඉවරලා රත් කරලා ගන්න තියෙන. ඊට පස්සේ මේක රත් කරද්දි මෙතන පියන ඇරලා තමයි රත් කරන්න ඕනේ. මේකට කියන්නේ මොකා පොට් කියලා. මේක රත් වෙලා ඉවරලා රත් වෙද්දී අර වතුර ටික තනිකරම කෝපි ටික ඇතුලෙන් එනවා උඩහට. කෝපි ටික ඇතුලෙන් එන්නේ මේකෙන්. මේක දිගේ වතුර එනවා උඩහට රත් වෙලා. මේකෙන් ගානට මෙතන වැක්කෙනවා. මේක පියන ඇරලා තමයි තියන්න ඕනේ. පියන වහලා තියන්න හොඳ නැහැ. මොකද සෑහෙන ප්‍රෙෂර් එකකින් මේක ප්‍රෙෂර් කුකර් එකක් වගේ තමයි වැඩ කරන්නේ. සෑහෙන ප්‍රෙෂර් එකකින් කෝපි ටික ඇතුලේ මේක ඉන්නේ වතුර ටික. ෆ්‍රී ෆීලින් එකක් ගන්න පුළුවන් මේක මේකෙන් කෝපි එකක් හදලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේක ලින්ක් එක ගෙන්න ගන්න. මේක මම ගෙන්නත් තියෙනවා රුපියල් 3000 ගාණක් උනේ. දැන් නම් කොහොමද දන්නේ මේ ඒත් 5000කට අඩුවෙන් ගෙන්න ගත්ත හැකි. ගයිඩ්ලයින් බුක් එකක් තියෙනවා මේකේ. බොක්ස් එක ඇතුලේ තියෙනවා ගයිඩ්ලයින් බුක් එකක්. මැනුවල් එකක් තියෙනවා. මැනුවල් බුක් එකක්. ඔයගොල්ලන්ට මේකේ මේ වෙන කොහෙන් බලන්න ඕනේ. මේකේ වැඩ කරන විදිහ, මේක ක්ලීන් කරන විදිහ හැමදේම තියෙනවා මේ. QR කෝඩ් එකකුත් තියෙනවා. ඒක ස්කෑන් කරලා වෙන්න මේකේ වීඩියෝ බලන්න පුළුවන්. මේකේ ටියුටෝරියල් එකකුත් තියෙනවා මම හිතන්නේ YouTube එකේ. මාර වටිනවා මේක. මම ඔයගොල්ලන්ට ලින්ක් එක දාන්නම් මේ ඔයගොල්ලෝ ගෙන්න ගන්න ඕනේ නම් අරගෙන බලලා try කරන්න. මම මේක try කළා. මාර quality.
මාර කොල්ඩි කියන්නේ තියන්නත් ලේසි කෝපිය හදන්න ලේසි ක්ලීන් කරන්න කියලා මහ ලොකු දෙයක් කරන්නේ මම මේකේ කෝපිය හදලා වීඩියෝ එකක් දාන්නම් මේකටම කම්බයින් කරලා I'm so in love with you. Now is just the time when both of us are young. Puppy love must have its day. Don't you know it's much more fun to love while the heart is young and gay. Meet me at the car hop or at the pop shop. Meet me in the moonlight or in the daylight. Pretty little baby. ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බ වෙමු එහෙනම්. බ්ලොග් එක ගන්න මේක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න.